පින්වතුනි අපි අද ඉගෙන ගන්නේ බුදුරජාණන් වහන්සේට ඇයි සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. මොකද්ද මේ සම්මා සම්බුද්ධ කියන්නේ? පින්වතුනි බුදුරජාණන් වහන්සේ අනන්ත සංසාරේ පාරමිතා පුරාගෙන ආවා. ඒ පාරමිතා පුරාගෙන ඇවිල්ලා උන්වහන්සේ මේ ආත්ම භවයේ කිසිම ගුරු උපදේශයකින් තොරවයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය තමන් වහන්සේගේ නුවණින්ම අවබෝධ කළේ. ඒ තමන් වහන්සේගේ නුවණින්ම තනියම ස්වයං භූත වූ ඥාණයෙන් අවබෝධ කළ නිසා උන්වහන්සේට කියනවා සම්මා සම්බුද්ධයි කියලා. ඒ වගේම තමයි පින්වතුනි දුක්ඛාරය සත්‍ය, දුක්ඛ සමුදයාරය සත්‍ය, දුක්ඛ නිරෝධාරය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරය සත්‍ය කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය සත්‍ය ඥාන, කෘත ඥාන, කෘතඥාන වශයෙන්ද පරිවර්ත තුනකින් යුතු ආකාර 12කින් යුතුව අවබෝධ කරගෙන තමයි උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුනේ. ඉතින් තථාගතයන් වහන්සේ මේ දෙව් මිනිස් ප්‍රජාව සහිත ලෝකේ උතුම් ලෞතර සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඒ සම්මා සම්බුද්ධත්වයේ වනාහි මේ තුන් ලෝකෙහිම පවතින අග්‍රඵලයයි. ඉතින් ගොඩාක් දෙනෙක් තථාගතයන් වහන්සේට කතා කළා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ලෞතර ශාන්තිනායකයන් වහන්සේ. උන්වහන්සේ සම්මා සම්බුද්ධයි. ඒ නිසාම පින්වතුනි උන්වහන්සේ මේ දෙව් මිනිස් ප්‍රජාව සහිත ලෝකේ එකම ශාස්ත්‍රූන් වහන්සේ බවට පත් වුණා. මේ සම්මා සම්බුද්ධ බුදු ගුණේ අපි මේ විදිහට දැනනුව ගත්තා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.